වතුරපු සුරයක් අරින්න එපා කියන්නේ ඇයි? ඒක ඇතුලේ තියෙනවා හරිම බලගතු ගාථා. සමහර වෙලාවට යක්ෂ ආත්ම වුණත් හිර කරලා තියන්න පුළුවන් සුර තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද ජීවිතේට සුරයක් අරිනවා? මතුරපු වැඩකට ගත්ත සුරයක්. මේකෙතන ඉඳන් මං අරින්නේ ඊටමත් භයානක ප්‍රතිඵල වෙයි කියලා බලාපොරොත්තුවෙන්. මේක ඇතුලේ තිබ්බ දේවල් හිතා ගන්න බෑ. එකක් තමයි තඹකොළයක්. ඒත් එක්කම අමුතු විදිහේ තෙල් ගාපු පොඩි නූල් කැබැල්ලකට සමාන දෙයක් තිබුණා. මම දන්නේ නැහැ මොකද්ද මේ තෙල කියලා. මිනි තෙල් දත් කියලා හිතට සැකයක් එනවා. හේතුව තමයි මේක කරාට පස්සේ එකපාරට නරියෝ හූ කියන සද්දයක් ඇහුණා. ඒත් එක්කම ගෙදර තියෙන බඩු ඉබේම තැන් වලට ඇදෙන්න ගත්තා. යක්ෂාත්මයක් හිර කරලවත් තිබුණාද? බන්ධනයක්වත් කරලා තිබුණාද? නැත්තම් මම ඒක ඇරලා කරේ ලොකු වැරද්දක්ද? මේකේ සම්පූර්ණ කතාව මම මේ වෙද්දිත් මගේ YouTube නාලිකාවේ දාලා තියෙනවා. පුටු ඇදෙන ඒවා, මේස හෙල්ලෙන ඒවා, එකපාරට අල්මාරියේ දොර ඇරෙන ඒවා හැමම දාලා තියෙනවා. සම්පූර්ණ කතාව බැලුවොත් ඔයාලට තේරුම්. ඊළඟට මොකද උනේ කියලා දැනගන්න ඕන නම් දැන් මෙන්න YouTube එකට ඇවිල්ලා මේ තියෙන විදිහට ෆගැන්ඩෝ කියලා සර්ච් කළා සම්පූර්ණ වීඩියෝව YouTube එකෙන් බලන්න.